ඇතුළ නම් දොර වහලා තියෙන්නේ. ඇතුළට ගන්න කාවවත්. නෑ අපි දෙකට කියන්නේ අපිට ආලාදී මේන් ගේට් එකමාරින්දලා අපි මේ try කරා. ඇතුළ සම්බන්ධ කරගන්න ගැටලුවක් තමයි තිබ්බේ මේ අපේ මාවත් අපි ඔබ්ජෙක්ෂන් ගන්නවා. විහාර දේවාලයන් පනත කරනවා අපිට ඇතුළට යන්න අයිති. බාධාවක් කරනවා නම් අපිට යන්න බෑ කියලා ඔබතුමා කියනවා නම් එහෙම නෑ අපි එකයි තියෙන්නේ ඉඳලා අපි එකයි තියෙන්නේ අපි ඒක කියනවා පොලිසිය විසින් තමයි බාධා කරන්නේ ගේට් 4 ඉඳලා අපි මේ දැන් මෙතන සිවිල් හිටපු නිලධාරීන් තමයි මේන් ගේට් එකෙන් ඩිලේ කරේ අපිට පොලිසිය අපිට අත්ත වෙලාවට ඔබතුමාගේ මේ බෙල්ට් එක දාගෙන ඉන්න නිලධාරීන් තමයි එතනින් එන්න දුන්නේ නැති මේක. ඉතින් ඒක හන්දා මේ දෙක කියන එක මෙතන සාධකයක් කරගන්න එපා. හේතුව වැරද්ද ඔබතුමාලගේ. පොලිස් නිලධාරීන් නැතේ නෙමෙයි පොලිසිය කවුරුත් අපිට මෙව කරේ නෑ. ඔබතුමාලගේ මේ යුනිෆෝම් එක නෙළුව ප්‍රාදේශීය ලේකම්තුමා දෙනවා වැරදි. ඒක හරි. අපි නිලබලයෙන්ම එතුමාලට ඡන්ද බලය අපිට පුළුවන්. ඔබතුමාලට ඡන්ද බලයක් හිමින්ද නෑනේ. එහෙම බෑ කියලා කොහෙද තියෙන්නේ? නීතියක් තියෙනවා. කොපෙන බලය සීමාවක් තියෙනවා. අපිට ඔබ්ජෙක්ෂන් දාන්න පුළුවන්. නෑ ඡන්ද බලය අපි ඔබ්ජෙක්ෂන් මේකේ අපේක්ෂකයින්ටරියෝ මම නඩු දාපු කෙනෙක්. ඒකෙන් මට ඔබ්ජෙක්ෂන් දාන්න පුළුවන් මේ ෆයිල් ටික තියෙනවා ඒ ටික පෙන්නන්න. ඒක නීතියෙන් තියෙනවා. කතා කරන්න අපි නීතිය පහුවෙනවා. ඒ පහු වෙනවා කියන්නේ අපිට තියෙන අයිතිවාසිකමක් තමයි කඩ වෙන්නේ. නියමයක් නැහැ නීතිඥවරුන්ට යන්න පුළුවන් කොහොමද? ඒකට බෑ කිව්වද? නෑ එහෙම කතාවක් කිව්වේ නෑ. අපිට අපිව නියෝජනය කරලා නීතිඥ කණ්ඩායමට යන්න අවස්ථාවක් දෙන්න ඕන. ගේට්ටු 4 හැම එකකම විනාඩි 10කට වඩා අපිව ප්‍රමාද කළා. ප්‍රමාද කළා ටයිම් එක පාස් කරගත්තට පස්සේ දැන් මෙතනින් ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළට යන්න දෙන්න. එහෙමනම් ඉතින් ප්‍රධාන ගේට්ටුව ගාවටවත් එන්න බැයි නම් අර ගේට්ටු ගාව විනාඩි 10 අපිව නතර කළේ මොන හේතුවකද කියලා අපි දන්නේ නැහැ. කුසිත නිලමේවරයෙක්ට පත් වෙන්න දෙන්නේ නැහැ. ඒක අපි අනිවාර්යෙන් මේ ඔබ්ජෙක්ෂන් එක අපි දානවම තමයි අද දවසේදී. ඒක බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා දැනගන්න ඕනේ අපි මේ ඔබ්ජෙක්ෂන් එක දාන්න ආවේ කියලා. ඉතින් අපිට නිදහසේ මේ අවස්ථාවේ එහෙම අවස්ථාවක් තියෙනවනේ දැන් මේකේ ඔබ්ජෙක්ෂන් එකක් දාන්න අවස්ථාවක් තියෙනවා. විරෝධතාවය පාන්න ඕනි කෙනෙක්ට අවස්ථාව තියෙනවා. ඒක පනතෙන් දීලා තියෙනවා. පනතේ කොහෙවත් සීමා කරලා නැහැ. විහාර දේවාලගම් පනතේ ඔබ්ජෙක්ෂන් එක දාන්න එහෙම නැත්නම් කියන්න කොහෙවත් සීමා කිරීමක් නැහැ. අපිට ගිහිල්ලා දාන්න පුළුවන්. අනිත් එක අපේක්ෂකයෙක්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග අරන් තියෙනවා මම. දැන් මට පැහැදිලිවම අයිතියක් තියෙනවා ඒ සඳහා මේ ඔබ්ජෙක්ෂන් එක දාන්න. අපිට දැන් ටයිම් එකක් තියෙනවා ඔබ්ජෙක්ෂන් එක දාන්නත් බෑනේ ඔබතුමාලා මෙතන ලොකු අවශ්‍යයක් කරන්නේ. කවුද එහෙම යන්න දෙන්න බෑ කියලා කියන්නේ මට? දෙන්න බෑ කියලා කියන කෙනෙක් නමක් තියෙන්න එපායි. ඔබතුමාලා නෙවෙයි ඔබතුමාලා අන දෙන කෙනෙක් ඉන්නවනේ. මට එතුමාගේ නම කියන්නකෝ. නෑ ඔබතුමාට අවහිර කරන කෙනාගේ නම අපි අහන්නේ. ඔබතුමාලා අහක බලා ගන්න. අපිට මේක ඇතුළට යන්න දෙන්නේ නැහැ. ඒක හරි වැරදි. ඔබ්ජෙක්ෂන් එක දැන් අපිට අවහිර කරන කෙනාගේ නම කියන්නෙත් නැහැ. ඉන්න එපා නාමිකව පෙනී ඉන්න එපා. මේක මේ සෙල්ලම් තැනක් නෙමෙයිනේ. මේක මේ විශේෂිත මේ ලියවඩ නිලමේවරයා තෝරාපත් කර ගැනීමේ අවස්ථාව. කවුරුත් මේකට බාධා කරනවා නම් යන්න එපා කියනවා නම් කියන කෙනෙක් ඉන්නවා. කියන්නේ කවුද අපි වළක්වන්නේ කියලා කියන්නේ? කොමදාරිස්තුමා දැන් අපිට එන්න කිව්වනේ. මාත්‍යා විවෘතව ප්‍රකාශ කරන්න මොකක් හරි බාධාවක් තියෙනවා ඒක කියන්න ඕනේ ඔබතුමාලා. නැතුව යන්න දෙන්නේ නැත්තම් දෙන්නේ නැති කවුද කියලා කියන්න එපා අපිට. අන්දායන සිළු දෙනා එක තමයි ආවේ අද දවසේ. මෙතෙන්ට එන්න අපි හරියටම එකට වගේ තමයි පටන් ගත්තේ ගේට්ටු 4ක් පහු කරගෙන ආවේ. හැම ගේට්ටුවකම විනාඩි 10ක් 15ක් අතර ප්‍රමාණයක් අපිට ඉන්න වුණා. හැම අවස්ථාවකදීම දුරකථනයෙන් දැනුම් දෙන්නම් කතා කරලා එන්නම් එහෙම කියලා අපි ගමනට අවහිර කළා. දැන්
මේ නිල වර්ණයේ පටන් ගන්න වෙලාවත් පොඩි වෙලාවක් පහු වෙලා තියෙනවා. දැන් අවසන් තැනට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. දැන් මෙතනින් එහාට අපිට යන්න දෙන්න බෑ කියලා කියනවා. හැබැයි අපි අහනවා කවුද මේ අපිව වළක්වන්නේ කියලා. එතකොට විහාර දේවාලකම් පනතට අනුව දියවඩන නිලමේවරයා තොරාපත් කර ගැනීම සඳහා විරෝධතා ඉදිරිපත් කිරීමේ අයිතිය අපිට තියෙනවා. ඒ අයිතිය පනතේ කොහෙම වගන්තියකින්වත් වළක්වලා නැහැ. එහෙමනම් අපි අහන්නේ අපිව වළක්වන්නේ කවුද කියලා. දැන් අපි පොලිසියෙනුත් අහනවා වළක්වන්නේ කවුද කියලා. වළක්වන කෙනෙක් නැහැ. පොලිසිය කියන්නේ යන්න දෙන්න බෑ කියලා විතරයි. නිශ්චිත පුද්ගලයෙක් ඕනිනේ. දැන් පොලිසියට යන්න දෙන කෙනෙක් ඕනේ. එහෙම නැත්නම් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා කියනවා නම් යන්න දෙන්න බෑ කියලා. එතකොට මේ දළදා මාලිගාවේ පහුගිය කාලේ පුරාවටම වංචා දූෂණ රාශියක් සිද්ධ වුණා. ඒ වංචා දූෂණ තියෙන පුද්ගලයෝ මේ ඡන්දෙට ඉදිරිපත් වෙලා ඉන්නවා. නම් වශයෙන් කියන්න පුළුවන්ද? මෙහෙමයි. අපි ඇවිල්ලා ඔබ්ජෙක්ෂන් එක දාගෙන ආවේ නීතිඥ මහතුරුත් එක්ක කතා කරලා මේ වෙලාවේ නම් වශයෙන් ප්‍රකාශ කරන එක සුදුසු නෑ. අපිට තියෙන ඔබ්ජෙක්ෂන් එක අපි ඇතුළේදී නම් ගම් කියලා තමයි ඔබ්ජෙක්ෂන් එක දාන්නේ. ඉතින් ඒක දෙන්න අවස්ථාව තමයි අපි මේ ඉල්ලා සිටින්නේ. හරි. අයිබෝන් මම හර්ෂණ රුක්ෂාන් සිවිල් සමාජ ක්‍රියාකාරික මුලින්ම ස්තුතිවන්ත වෙන ඇත්තටම මේ හැම තැනින්ම බාධක ආපු අවස්ථාවක මේ ගෞරවනීය මාධ්‍ය අපිට මේ කැමරා ටික අල්ලලා දුන්නට බොහොම ස්තුතියි. මෙතන මේ නගන්න ඕනේ හඬ අපි එළියට දෙනවා. දැන් අපි දවල් 1 විද්‍යාව ප්‍රධාන ගේට්ටුව අසලට ආවේ මේ අද දියවඩනේ නිලමේ තෝරන ඡන්දෙට සමගාමීව අපි දාලා තියෙන නඩු කටයුතු කිහිපයක් සම්බන්ධයෙන් දැනුවත් කරන්න. ඒ කියන්නේ දැනටත් දැන් අපිට දැන් ඇවිල්ලා තියෙන තොරතුරු ආරංචි මාර්ග වලින් 4 දෙනෙක් නිලමරුන්ගේ නම් යෝජනා වෙලා තිනවා. නිලමරුන් 4 දෙනෙක්ගේ නම් යෝජනා වෙලා නැහැ. යෝජනා වෙලා තියෙන 4න් එක්කෙනෙක්ගේ 4න් එක්කෙනෙක්ගේ තියෙන දූෂණ වංචා සම්බන්ධයෙන් අපි ඔබ්ජෙක්ෂන් දාන්න තමයි ආවේ. නමුත් අපිට එන්න දුන්නා ඒකට බෞද්ධ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් තමයි අපිට මේ බාධා කිරීම කරේ. පොලිස් නිලධාරීන් කිසිම අවස්ථාවක බාධාවක් කිරීමක් අපිට කරේ නැහැ අත් වශයෙන්ම. නමුත් අපි දැන් මේ ඡන්දේ මොන අපේක්ෂකයා දින්නත් කවුරු දියවඩනේ නිලමේ තැනට ආවත් මාසයක කාලයක් තියෙනවා. ඒ මාසයක කාලය ඇතුළත තමයි ඔහු දියවඩනේ නිලමේ තැන්පත් අනතුරේ දිවුරුම් දෙන්නේ. එතකොට අපි නීතියෙන් යන්න පුළුවන් උපරිම යනවා. මූලික අයිතිවාසිකම් පෙස්සන් ගොනු කරනවා. මේ පත්වීම නීති විරෝධී පත්වීමක් අනීතික පත්වීමක්. ඒක හන්දා අපි ඊට විරුද්ධව අපි දිගින් දිගටම හඬ නගනවා. මොකද බෞද්ධ ජනතාවගේ මුදුන් මල් කඩක් බදු දළදා මාලිගේ දූෂිතින්ට වංචනිකින්ට අල්ලස හොරකම තිබ්බේ මිනිස්සුන්ට දෙන්න බෑ. පාරිශුද්ධ මිනිස්සුෙකුට මේක යන්න ඕනේ. ඉතින් ඒක හන්දා අවුරුදු 20ක් කරගන්න බැරි වෙච්ච මිනිස්සුත් මම දැක්ක මේ ඊයේ පෙරේද කියලා තිනවා මට කරගන්න බැරි වුණා මට තව ඕනේ කියලා. ඔය දෙයම තමයි අර හිටපු අපේ රටේ හිටපු දේශපාලඥයොත් කිව්වේ. 20ක් කරගන්න බැරි වුණා 20 කරන්න බැරි මිනිස්සයා 20 30 කල්ලා අරගත්තොත් එම කොහොම කරයිද? ඉතින් ඒක හන්ද අපි කියනවා අපි ආදරේ මේ පුංචි මාතෘ භූමියට අපි ආදරේ අපේ බුදුරජාණන් වහන්සේට අපි ආදරේ දළදා මාලිගයට අපි ආරක්ෂා කරනවා දී හිමියෙන්. ඒක හන්දා වංචනිකින්ට අද මේ බැරියල් දාලා යන්න දුන්න නැතුණාට අපි නීතියෙන් කරන්න තියෙන උපරිම දේ කරනවා. ඔබතුමා කොහොමද ඔම කියන්නේ සාක්ෂියක් කියන්නේ? අපි සියලුම දේ අපි තියෙනවා. අපි ඉදිරියේදී නඩු කටයුතු සම්මේ ගොනු කරලා තියෙන හන්ද අපි අනීති මේක ඉදිරියේදී තියෙන පමණින් වරදක් වැරදි කරුවෙක් නෑ. අපි ආවේ ඔබ්ජෙක්ෂන් එකක් දාන්න තමයි විරෝධතාවයක් දාන්න මෙහෙම ගොනු කරලා තිබෙනවා. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්න කියලා. ඉතින් ඒක හන්ද අපිට ආගන්න අවස්ථාවක් දුන්නේ නැහැ. ඉතින් මුලින්ම කිව්වා දෙක පහ වුණා කියලා. ඊට පස්සේ මෙතනට ආවට පස්සේ ආයිත් පරීක්ෂා කළා. ආයිත් නැවත පැමිණිලි ඉවරලා කිව්වා මෙහෙම යන්න දෙන්න බෑ කියලා. ඉතින් ඒක හන්ද අපි යනවා. බොහොම ස්තුතියි. හැබැයි දළදා මාලිගය වෙනුවෙන් අපි පෙනී සිටිනවා. මහවත්ත කැඳවුම්කරු සිවිල් බුද්ධි පෙරමුණ සහ සිවිල් සමාජ ක්‍රියාකාරික අද දවසේදී ඓතිහාසික දළදා මාලිගාවට ආවේ. මේ අවස්ථාවේ මගේ පිටුපසින් ඓතිහාසික දළදා මාලිගාවේ දන්තධාතුන් වහන්සේගේ මීළඟ වසර 10 සඳහා ආරක්ෂකයා තෝරන අවස්ථාව. ඉතින් මේක ඉතාමත්ම වැදගත් අවස්ථාවක් සහ ලංකාවාසී මෙන්ම ලෝකවාසී බෞද්ධයන්ට ඉතාමත්ම වැදගත් අවස්ථාවක්. මේ වැදගත් අවස්ථාව මෙන්ම මේ බාරකාරීත්වය ලබා ගන්නා පුද්ගලයා ඉතාමත්ම ශික්ෂණකාමී සිල්වත් පුද්ගලයෙක් විය යුතුයි. ඉතින් අද දවසේදී මේ තරගය සඳහා ඉදිරිපත් වෙලා තියෙනවා 8 දෙනෙක් අපේක්ෂකයන් 8 දෙනෙක්. ඒ 8 දෙනාගෙන් කෙනෙක්ට
දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා තියෙනවා. සිවිල් සමාජ ක්‍රියාකාරකයන් විදිහට අපි අධිකරණයට ගිහිල්ලා තියෙන මේ පුද්ගලයාට එරෙහිව ඒ වගේම ඔහුගේ චෝදනා සම්බන්ධයෙන් අපි ප්‍රශ්න කරලා තියෙනවා. ඉතින් අද දවසේදී අපි ආවේ විහාර දේවාලගම් පනතට අනුව නීත්‍යානුකූල විදිහට මේ සඳහා විරෝධතාවය ගොනු කරන්න. හැබැයි විරෝධතාවය ගොනු කරන්න උනේ නෑ අපිට ආරම්භක අවස්ථාවේ සිටම අපිට බාධා කරගෙන බොහොම අමාරුවෙන් මේ හරි අර ගිරි දුර්ග පහු කරගෙන එනවා වගේ තමයි මෙතෙන්ට ආවේ. මෙතෙන්ට එන්න ගියා හරියටම පැයකට ආසන්න කාලයක්. ගේට්ටු 4ක් හෝ මට මතක හිටියේ 5ක් විතර පහු කරගෙන තමයි මෙතෙන්ට ආවේ. හැම ගේට්ටුවකම විනාඩි 10කට වඩා අපිට නතර වෙන්න සිද්ධ වුණා. ඉතින් අවසානයේදී මේ තමයි අවසන් ගේට්ටුව මේ දොරටුවෙන් ඇතුළට ගන්නෙ නෑ කවුරුත්. හැබැයි අපි අහනවා කවුද මේ විරෝධතාවය දක්වන්නේ? ඇයි අපිට කවුද එන්න දෙන්නේ නැත්තේ කියලා. මේ පොලිසිය මහතුරුවත් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්වත් කියන්නේ ඉදිරිපත් වෙන්නේ නෑ. මම තමයි මේකට විරෝධතාවය දක්වන්නේ කියලා. මොකද හේතුව අපි මේ ඇවිල්ලා තියෙන නීත්‍යානුකූලව. ඒ වගේම මේක වළක්වන්න බෞද්ධ දේවාලගම් පනතේවත් කිසිම නීතියක් නැහැ. එහෙමනම් අපිට මාසෙක කාලයක් තියෙනවා. ඒ මාසයේ ඇතුළත අද දවසේදී මේ පත්වන කවුරු මොන නිලමේවරයා පත් වුණත් මේ ඡන්දය නීති විරෝධී කියලා තමයි කියන්නේ. අපි මානව හිමිකම් මූලික මානව හිමිකම් අයිතිවාසිකම් පෙරසමක් අපි ගොනු කරනවා ඉදිරියේදී මාසයක් ඇතුළත අපේ මානව හිමිකම් මේ ඓතිහාසික දළදා භූමිය කඩ වෙලා තියෙනවා. නැවතත් මම ඔබතුමාගෙන් අහන ප්‍රශ්නේ උසාවියේ නඩුවක් දාපු පමණින් ඒ නඩුව ඔප්පු වෙන්නේ නැතුව මෙතෙන්ට ඇවිල්ලා ඇත්තටම මේ විරෝධතා ප්‍රකාශ කරන්න පුළුවන්. පුළුවන් පැහැදිලිවම දූෂණ වංචා චෝදනා තියෙන අයට. චෝදනා ඔප්පු කිරීම කියන එක පස්සේ වෙන එකක්. චෝදනා සම්බන්ධයෙන් තමයි අපි දැනුවත් කරන්න ඇවිල්ලා තියෙන්නේ. ඔප්පු නොවුනොත් එහෙම ඒක ඉදිරියේදී බලා ගන්න පුළුවන්. කරන්න අසාධාරණයි. නෑ චෝදනාවක් තියෙනම් අපි ඒක ඇවිල්ලා ඒකනේ අපි අධිකරණයට ගිහිල්ලා තියෙන්නේ. අපි නීති හමුවට ගිහිල්ලා තියෙනවා. නීති හමුවට යනවා කියන්නේ උසාවියේ නඩුව ශේෂාධිකරණය පිළිගත්තාම කියන්නේ මේ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතුයි කියන එක. ඉතින් චෝදනා තියෙනකොට විමර්ශන කරන්න ඕනිනේ. ඒ නිසානේ අපි මෙතෙන්ට ඇවිල්ලා තින්නේ. නැත්තම් මේ දුර බැහැර ඉඳලා අපි මෙතෙන්ට එන්නේ නෑනේ. මේ අසනීපයක් තියාගෙන රෝහල්ගත වෙලා තියෙදි තමයි අපි මේ මෙතෙන්ට මේ අවස්ථාවට සහභාගී වෙන්න ඕන හින්දා ආවේ. ඔව් එතකොට ඔබතුමාලා එක අපේක්ෂකව තමයි මේ දූෂණ චෝදනා තියෙනවා කියලා කියන්නේ. දැනට අපිට වාර්තා වෙලා තියෙන එක අපේක්ෂකයෙක් ඒ අපේක්ෂකයා සම්බන්ධයෙන් විරෝධතාවය දක්වන්න තමයි අපි ආවේ. මේ අපේ විරෝධතා ෆයිල් එක තියෙනවා. නීතිඥ මහතුරුන් එක්ක තමයි ආවේ. විරුද්ධව මේ ප්‍රකාශය දෙන්නේ. එම නිලමේවරයා නිලවරණයේදී පත් වුණොත් එහෙම අපි කියන්නේ ඒක වැරදි. මොකද අපිට මේ වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනා සම්බන්ධයෙන් අපිට ඇතුළට ගිහිල්ලා ඒක කියන්න අවස්ථාවක් ලැබුණේ නැති නිසා අපි එහෙම කියන්නේ. මේ පනත අනුව අධිකරණයකින් වරදකරුවෙක් නොවුන තැනකට තමයි නිලමේවරට පත් වෙන්න පුළුවන්. ඔය කියන කෙනා එහෙම අධිකරණයකින් වරද නෑ මේ පනතේ ඒ පනතේ තියෙන එක වගන්තිය මේක ලොකු විශාල පනතක්. එතකොට මේ පනතේ අපි ඉල්ලන්නේ අපේ මූලික අයිතිවාසිකම. මේ පනතේ කොහෙවත් කියලා නෑ මූලික විරෝධතාවය සාමාන්‍ය කෙනෙක්ට දාන්න බෑ. එහෙම නැත්නම් දැමිය යුතු පුද්ගලයන් කවුද කියන එක මේ පනතේ විස්තරාත්මකව කියලා නෑ. ඉතින් අපිට පැහැදිලිවම අපිට අයිතියක් තියෙනවා මේ සඳහා මූලික විරෝධතාවයට සහභාගී වෙන්න. ඔබතුමාලට ක්‍රමවේදයක් තිබුණ නැද්ද මේ බැරියර් 4ක් පහු කරගෙන ඉන්නේ නැතුව බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාට හෝ වෙනත් අදාළ ආයතනයකට මේ ලිඛිතව ඉදිරිපත් කළා තියෙන්නේ. ලිඛිතව මේ වෙන විට ඒ අදාළ සියලු මංශ වලට ජනාධිපතිතුමාට පවා ඉදිරිපත් කළා තියෙන්නේ. ලිඛිතව දීපු ලේඛනත් අපි අද ඇත්තටම අරගෙන ආවේ. දැන් මෙතෙන්ට විරෝධතාව දක්වන්න තියෙන එකම අවස්ථාව තමයි මේ බැරියර් කඩාගෙන බැරියර් වලින් එන එකනේ. නැතුව මෙතන එකපාරට ඇවිල්ලා හෙලිකොප්ටරෙන් ඇවිල්ලා එන්න බෑ. මෙතනින් අපි මෙතනින් යන්නත් ඕනි පහු කරලා පයින්. ඉතින් ඒ යන්න අවස්ථාව නැත්නම් අපිට මෙතන මේ බලහත්කාරකමක් කරන්න බෑ. නීතියට අනුව හැම දෙයක්ම වෙන්නේ. ඉතින් අපි හැරලා යනවා. හැබැයි අපි අධිකරණයට ගිහිල්ලා නීතිය ඉදිරියේදී ක්‍රියාත්මක කරනවා. ඒක හන්දා ඒ මනුස්සයට විරුද්ධ වචනයක් හරි කවුරු හරි කතා කරොත් හඬන්න නැගුවොත් ප්‍රකාශයක් පත් කරොත් එහෙම එයා ටක් ගාලා උසාවියට ගිහිල්ලා අධිකරණයට ගිහිල්ලා ගන්නවා ඒ පුද්ගලයාට විරුද්ධව වාරණ නියෝග. අපිටත් වාරණ නියෝග අරගෙන තියෙනවා කියලා අපිට ඇවිල්ලා තියෙන හැබැයි අපිට මොකුත් දැනුම් පෙරපූර්ව දැනුම් දීම් කළා නැහැ මේ අවස්ථාව වෙනකන්. හැබැයි මෙහෙමයි. ඔහුගේ පත්වීම අනීතිකයි. අපි මේක නීතියෙන් බලන්න.